මම හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා මගේ වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඔන්න ඉතින් අද මොකද්ද කරන්න යන්නේ කියලා බලමුකෝ ඉතින්. දැන් නම් වෙලාව හවස 5:00ට විතර ඇති. ඔන්න ඉතින් අද අපි අපේ වැඩට යන්න හදන්නේ වෙලේ තියෙන පුංචිම පුංචි ගෙඩි වර්ගයක් කඩන්න. ඔන්න ඉතින් රෑ වෙලා කියලා බැලුවේ නැහැ. අපි ඒ ගෙඩි කන්න ආස නිසා අපි ආවා. ඇත්තටම මේ ගෙඩි ඔයාලා දන්නවද දන්නේ නැහැ. අපි නම් කියන්නේ මේවට කෝන් කියලා. ඇත්තටම මේවා හරිම රසයි. ඒකයි ඉතින් රෑ වෙලාද කියලා බලන්නේ නැතුව අපි මේ ගෙඩි කඩන්න ආවේ. දැන් රෑ වෙලා හින්දා කොහොමදත් වෙන්නේ? මේ තියෙන්නේ ඒ ගහෙන් කඩපු ගෙඩි ඒ අත්තක්. අපි ඉතින් ගහේ ගෙඩි කඩන්නේ කොහොමද කියලා හිත ඉද්දි අපිට ඉතින් හම්බ වුණා පුංචිම පුංචි කෙක්කක්. යන්නේ. මේ තියෙන්නේ ඒ කෙක්ක. ඒකෙන් කඩන්න තමයි අපි මේ try කරන්නේ. ඒ කෙක්කත් ඉතින් පොඩ්ඩක් වෙනනවා. කවුරු හරි ඒ ගහේ ගෙඩි කඩන්න ගෙනාපු කෙකක් තමයි මේක. ඒක එයාට බැරි වෙලා ගිහිල්ලා තමයි තියෙන්නේ. කොහොම හරි ඉතින් අපි ඒකෙන් කඩන්න try කරද්දි ඒ කෙක්කත් බලන්නකෝ ඉතින් මොකද ඒ කෙක්කට වෙන්නේ කියලා. ඔන්න ඔහොම ඉතින් වැනි අන්න තියෙන කෙක්කෙන් කඩන්න ගියාට පස්සේ කෙක්ක කැඩුනා. ඊට පස්සේ ඉතින් අපිට අතින් කඩන්න නොස නැති නිසා පස්සේ තීරණය කරා ගහට නගින්න. මේ තියෙන්නේ කෝන් ගෙඩි. මේ ගෙඩි ඉතින් උඩ ගොඩක් තියෙනවා. පල්ලෙහා නම් දැන් අඩුයි. මොකද හැමෝම මේ ගහෙන් ඒ ගෙඩි කඩන්න එන නිසා. කොහොම හරි ඉතින් ගහ වටේට කටු ගොඩක් තියෙනවා. කටු ගොඩ මැද්දෙන් තමයි මේ විදිහට නගින්නේ. අක්කගේ පුතා තමයි මේ විදිහට ගහට නගින්නේ. එයා ඉතින් ගහේ අත්තේ අවසානටම යනවා. මං ඉතින් පොඩ්ඩක් කෑ ගහනවා ඒ අතරේ අවසානටම යන්න එපා අත්ත කඩාගෙන වැටේ කියලා. ඒත් ඉතින් කියන දේ අහන්නේ නැතුව අවසානටම ගියා. මේ තියෙන්නේ කෝන්. කොහොම ඉතින් අතු කඩ බිමට දැම්මා. මං ඉතින් ඒ අතරේ කරේ ඒවා එකතු කර කාපු එක. මේ තියෙන්නේ එක ගෙඩියක්. උඩ ඉඳන් එක ගෙඩිය කඩලා දාන්න බැරි නිසා ඔන්න ඔහොම පුංචි අතු පිටින් කඩලා තමයි දාන්නේ. ඒ අතු කඩන අතරේ ඉතින් ඒ අත්තෙන් ගෙඩිත් වෙනම කැඩලා යනවා. මම ඉතින් අර බිමට දාන අතු ටික එකතු කරන්න තමයි ඔන්න ඔය විදිහට ගහ යටට යන්නේ. සමහර අතු නම් ඉතින් උඩින් දානකොට අල්ලනවා. සමහරක් ඒවා නම් ඉතින් බිමට අතෑරෙනවා. අතෑරෙනකොට ඉතින් ගෙඩි සමහර ඒවාත් හැලෙනවා. ඒවා මොකද ඉක්මනින් තැරෙන ගෙඩි. මම ඉතින් ගෙදරින් shopping නුරයකොත් ඔස්සන් ඇවිල්ලා අතු පිටින්ම shopping නුරයට දාගන්නවා. පේනවනේ ඉතින් කොච්චර රෑ වෙලාද කියලා. මේ දැන් වෙලාව හවස 6ට විතර ඇති. ඒත් ඉතින් අපි ආවා කෝන් කඩන්න. ඇත්තටම මේ ගහ තියෙන්නේ අපේ ගෙවල් ළඟම තමයි. අපේ ගෙදරත් මේ වගේ ගහක් තිබුණා. ඒකේ ගෙඩි රිලව් ඔක්කොම කාලා ඉවර කරලා. ඒ නිසා තමයි අපිට ඉතින් මේ වෙලේ තියෙන ගහට එන්න සිද්ධ වුනේ. නැත්තම් ඉතින් ගෙදරින් ඉඳන් කඩන්න තමයි තිබුණේ ඒ ගහෙන්.
අත්තු පිටින් දාන නිසා shopping නොරේ ඉතින් ඉක්මනටම පිරෙනවා. ඒත් ඉතින් කොහොම හරි ඔබලා අත්තු පිටින්ම දාගන්නවා shopping නොරේට. අඩේ ඇති. ගෙඩි කඩලම දාගන්න කියලා තමයි මේ shopping නොරේ ගෙනාවේ. ඒත් ඉතින් ගොඩක් රෑ වෙලා දෙනවා නිසා ඉතින් බෑ ගෙඩි එකින් එක කඩන්න ගියොත් තවත් ගොඩක් රෑ වෙන නිසා තමයි මේ විදිහට අත්තු ටික පිටින්ම shopping නොරේට දාගන්නේ. මොකද ඉතින් පුංචි ගෙඩිනේ ඒවා එකින් එක කඩන්න ගියොත් ගොඩාක් වෙලා යනවනේ. හද මේ තියෙන්නේ කඩපු කෝන් ගෙඩි. මේ තැරිලා මේ ගෙඩිය නම් ඒ වුණාට ඉතින් ඒ තැලිච්ච ගෙඩිය තෙවිලා නම් රසයි. ටිකක් කල්යද තමයි රස ඒවා කුණු වෙන්නේ. ඔය දැම තැල්ලා තියෙද්දි නම් රසයි. අපි ඉතින් කොහොම හරි අපිට ඕන කෝන් ටික කඩාගෙන මේ යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ පුරාගත්ත shopping නොරය. මමයි අක්කාගේ පුතයි ඉතින් ඔන්න ඔය විදියට වෙලමැද්දේ යනවා. යනකොට ඉතින් ලස්සන මී ගහක් හම්බුණා. බලන්නකො ඉතින් ඒකේ උස හරිම ලස්සනයි ඒ වෙලාවේ. හරිම ලස්සන view එකක් තියෙන්නේ මේ වෙලාවේ. ඇත්තටම ෆෝන් එකට නම් ඒ view එක පේන්නේ නැහැ. මොකද ඒ තරම් quality ෆෝන් එකක් නෙවෙයි තියෙන්නේ. S2 බලද්දී නම් මේ වෙලාවේ ඇත්තටම හරිම ලස්සන view එකක් තිබුණේ. මොකද ඉරත් බැහැගෙන යන වෙලාවනේ ඒ වෙලාව. කොහොම හරි ඉතින් අපි දෙන්න කෝන් කඩාගෙන අපේ පාරට එද්දි ගොඩක් රෑ වුණා. මේ පේනවනේ පේන්නෙම නැති තරම් හොඳටම හවස් වෙලා. මේ තියෙන්නේ අපේ ගෙදරට යන පාර. කොහොම හරි ඉතින් ඔන්න මම ගෙදර මිදුලටම ආවා. ඊට පස්සේ මම ඉතින් ගෙනාව කෝන් ගෙඩි ටික ලුණු මිරිස් දාලා හදාගන්න තමයි යන්නේ. ඇතර මේවා ලුණු මිරිස් දාන්නෙත් නැතුව කන්න පුළුවන්. ලුණු මිරිස් දාලා කද්දී තවත් රසයි. ඉතින් මේ ගෙඩි එක එක විදිහට කන්න පුළුවන්. සමහරක් අය ජෑම් හදනවා. අද මම මේ ගෙඩි ලුණු මිරිස් දාලා කන්න යන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් අත පිටින් කඩන් ආව කෝන් ගෙඩි ටික මම එකින් එක කඩා ගන්න තමයි මේ හදන්නේ. මෙන්න මේ විදිහට ඉතින් පොඩිම පොඩි බකට් ටිකක් ගෙනල්ලා ඒකට ඒ චූටි ගෙඩි ටික කඩලා දානවා. ඇත්තටම මේ කෝන් ගෙඩිය මේ වෙද්දි නම් හොඳටම පැහිලා තියෙන්නේ. ඒ නිසා හරිම රසයි. අපේ ගෙදර තිබිච්ච කෝන් ගහේ නම් අපි දලු කාලෙම කෑවා. එතකොට නම් ගොඩක් ඇඹුල්. කොහොම හරි ඉතින් ඒ ගහේ පැහෙද්දි රිලව් ටික ඔක්කොම කාලා ඉවර කරා. හරිම දුකයි ඉතින්. මොකද ගොඩක් දුර යන්න ඕනේ නැහැනේ. එතකොට කෝන් කඩන්න ගෙදරම ළඟින් කඩා ගන්න තිබිච්ච කෝන් ටික රිලව් කාපු නිසා ඉතින් ගොඩක් දුකයි. ඔන්න ඔය විදිහට ඉතින් එකින් එක කඩලා දාගන්නවා මේ බකට් එකට. කෝන් කාලා තියෙන අය කොහොමද රස කියලා දන්නවනේ ඉතින්. කාලා නැති අය කොහොම හරි කන්න try කරන්න. ඉතින් අපේ පැත්තේ නම් මේවා ගොඩක් තියෙනවා. සමහර පැතිවල නම් නැහැ. සමහර අය දන්නෙත් නැහැ කෝන් කියන්නේ මොනවද කියලා. මං ඉතින් මේ ගෙඩි නම් මගේ යාළුවන්ටත් අරන් ගිහිල්ලා දුන්නා. එයාලා හරිම ආසාවෙන් කෑවා. සමහර අය නම් කාලා තිබුණෙත් නැහැ. කොහොම හරි ඉතින් මං මේ වෙලාවේ ගෙනාපු ඔක්කොම හදාගන්නේ නැහැ. ඒවා ටිකක් ඉතුරු කරලා පොඩ්ඩක් ඉතින් දැනට හදාගන්න තමයි යන්නේ. කොහොම හරි ඉතින් මම ප්ලේට් එකකුත් ගෙනල්ලා මේ කෝන් ගෙඩි ලුණු මිරිස් දාගන්න ඕන නිසා එකින් එක ඇරලා අර ප්ලේට් එකට දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි පොත්ත ඇරියාම අපිට පේන්න තියෙන්නේ. ඇත්තටම දකිද්දීන් කටට කෙලවුණනවා. ඒ තරම්ම රසයි. ඔන්න ඔහම ඉතින් මම එකින් එක පොතු අයින් කරගත්තා.
කාලා තියෙන අය ඉතින් කමෙන්ට් එකක් දාන්න කොහොමද රස කියලා. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මං ඉතින් ආදරයෙන් ඉල්ලා සිටිනවා මට පොඩ්ඩක් උදව්වක් දෙන්න කියලා. පොඩ්ඩක් ඉතින් වෙලා යනවා මේ විදියට පොතු ටික අයින් කරගන්න. මේ පොතුත් ඉතින් අරගන්නේ කෙල ගිල තමයි. මොකද මේක අරිද්දි ඇත්තටම කටට කෙල උනනවා. ඒ තරම්ම ඒ ගෙඩි රස නිසා, රස දන්න නිසා. මේ ගෙඩි ගොඩක්ම සැරයි ඒ කියන්නේ ඇඟට උෂ්ණයි කියලා තමයි කියන්නේ ගොඩක් අය. අර රම්බුටාන් වගේ තමයි ගහේ කොළත්. මේ කෝම්වලත් ඉතින් එක එක වර්ග තියෙනවා. සමහරක් ඒවා ටිකක් ඇම්බෝල්, සමහරක් ඒවා පැණි රසයි. ඒවට නම් පැණි කෝන් කියලා කියන්නේ. සමහරක් ගෙඩිවල කටු තියෙනවා. මේ ගෙඩිවල නම් කටු ඇත්තටම නැහැ. ඉතින් එක එක කෝම් වර්ග. අපේ පැත්තේ ඉතින් ඔය හැම කෝම් වර්ගයක්ම තියෙනවා. අපි ඉතින් පුංචි කාලේ ඉඳන්ම මේවා කන්න හරිම ආසයි. ඊට පස්සේ මම ඒවට ලුණු දාගන්න යන්නේ. ඕන කරන ගානට ලුණු ටික දාගෙන ලුණු කුඩු දාගෙන මම මුලින්ම කරන්නේ ලුණුයි කොහොනුයි එකට මික්ස් කරගන්නවා හොඳට. එතකොට තමයි ඉතින් ගොඩක් රස එන්නේ. මේ විදිහට ඉතින් හොඳටම මික්ස් කරගන්නවා ලුණු දාගෙන. ඊට පස්සේ මම ඒක හොඳට මික්ස් වුණාට පස්සේ මිරිස් කුඩු දාගන්න යන්නේ. මේ පේනවනේ ඉතින් අපේ මිරිස් කුඩු බෝතලේ. මිරිස් කුඩු හොඳටම පිරලා තියෙන නිසා ඉතින් හැන්දෙන් ගන්න බෑ. මම පොඩ්ඩක් කලා ගන්නවා ප්ලේට් එකට. ඊට පස්සේ ඉතින් මිරිස් කුඩු ටිකත් මික්ස් කරගෙන දැන් ඉතින් කන්නයි තියෙන්නේ. ඔන්න ඔහොම ඉතින් මම එකෙන් එක කාගත්ත. ඇත්තටම මේකට වොයිස් ඕවර් කරන වෙලාවෙදිත් කටට කෙලවනනවා. ඒකේ රස මතක් වෙන නිසා. මේ දවස්වල අපේ පැත්තේ මේ කෝන් ගොඩක් තියෙනවා. ළමයි ඉතින් අපේ පැත්තේ ළමයි කරන්නේ මේ වගේ ගස්වලට නැගලා මේවා කඩ කන එක තමයි ගොඩක්ම කරන්නේ. ඔන්න ඔහොම ඉතින් මං අහුරු පිටින් කොහොන් ටික කාගත්තා. ඔච්චරයි ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ. මගේ වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ටත් බලන්න. ආයෙ ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.